මේ අද උදෑසන ලද තොරතුරකට අනුව අපි ගියා බලන්න අපේ මේ වහලා තියෙන ගෙදර පිටිපස්සේ පුද්ගලයන් දෙදෙනෙක් නිදන් හාරන බවට මේ ආරංචියක් ලැබුණා. ඉතින් අපි බලන්න ගියා. බලන්න යද්දී යනකොටත් ඒ දෙදෙනා ඒ නිදන් වල හාරමින් තමයි හිටියේ. ඉතින් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්න මොකක් හරි මේ හදා ගන්න ඕනේ කියලා තමයි ගියේ. මේ දෙන්න මේ විදියට නිදන් හාරන්න ඇවිල්ලා අපි කවුරුවත් නැති වෙලා ආවේ නිදානියක් තියේ කියලා මේ මේගොල්ලන්ට කොහොම දැනගෙනද මන් දන්නේ මේගොල්ලෝ මේ ගිහිල්ලා නිදන් හාරන්නේ මෙතන. දැන් නම් මං හිතන්නේ දෙන්නට මහන්සි වෙලා පොඩ්ඩක් විවේකව ඉන්නවා. මේ දෙන්නගේ මේ වැඩේට මොකක් හරි ඉතින් පිළියමක් කරන්න ඕන. දෙන්නගේ නිදන් හැරිල්ල ඔය දෙන්න එක දැනුත් කතා වෙනවා ගිහිල්ලා මේක හාරලා ගන්න ඕන. මේකට අරගෙන මොනවද කරන්න කින්ද මන්ද කියලා වෙන්නේ නැති දෙන්න එක එතන ඉඳගෙන කතා වෙනවා. මේ දෙන්නගේ මේ නිදන් හැරිල්ල නම් බලන්න ඕන මොකක්ද කියලා. මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මේ ගේට් කඩාගෙන මෙතේ මේ විදියට මේ ගේ පල්ලේ නිදන් හාරන්න ගිහිල්ලා බලන්න ඕන මේ දෙන්නගේ මේ වැඩේ තව ටිකක් පරීක්ෂණ කරලා බලලා ඉවර වෙලා තමයි ඉතින් මේක මේ පොලිසියකට හරි කියන්න ඕන. මේ මොකද ඉතින් මේ දෙන්න අත්අඩංගුවට ගත්තත් මේ මාර ප්‍රශ්නයක් නෙවෙන්නේ. අපි එපැයි යන්නේ ඒකත් බේරගන්න. ඒකින්ද මේ උදුරට දැන් නම් දෙන්න කඹා දිනවා වගේ පේන්නේ. දෙන්නගේ කඹ ඇදිල්ලකුත් තියෙනවා. බලමු අපි මොකද කරන්න කියලා. බලමුකෝ. මෙයා මේ තනියෙන් ඉන්න කාලේ මේ සුදු බෝයි මේ වගේ මේ ජල්තර වැඩ කරේ නෑ. මේ දැන් එයාගේ පවුලත් ආවට පස්සේ තමයි මේ පවුලේ බර රුම්කම් ඉතින් ඇතිනේ ප්‍රශ්න ඇතිනේ. ඒව විසඳ ගන්න වෙන්නේ නැති ඉතින් ජීවත් වෙන්න අමාරුයිනේ අද කාලේ. නිදානියක් හරි හාරලා මොකක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තේ. කමක් නෑ බලමු අපි මොකක්ද කරන්න පුළුවන් කියලා. නැවතත් මේ නිදානෙම හාරන්න ලැහැස්ති වෙනවා නම් ඉතින් අපට සිද්ධ වෙනවා මේ දෙන්නව මේ මොකක් හරි කරලා බලන්න. මේ එතනින් යන්නෙත් නෑ. එතනම කැරකි ඉන්නවා. ඒක මට පේන විදියට මේ ඔයගොල්ලන්ට ලොකුම විශ්වාසයක් තියෙනවා මෙතන නිදානියක් තියෙයි කියලා. ඒක නිසා තමයි ඉතින් මේ බොහොම ඕනකමින් රැකගෙන එතනම läගලා මේ වැටිලා ඉඳගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ. බලන්න ඕන ඉස්සරහට ඉතින් මේගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන් කියලා. මට පේන විදිහට මෙයාලට හුඟක්ම විශ්වාසදායක තොරතුරක් ලැබිලා තියෙනවා මෙතන නිදානියක් තියෙයි කියලා. ඒක තමයි අර දැන් නම් බැකෝ එකක් ගෙනල්ලා වැඩ බැකෝ එකෙන් මම හිතන්නේ යාගේ නෝනත් දැන් ගියා වැඩේට සම්බන්ධ වෙන්න. එයා මම හිතන්නේ ඔත්තු බල හිටියේ මෙච්චර වටපිටාවේ වටාවට තියෙන ගස් මුල් ගලවනවා. නිදානේ වැඩ ගන්න වැඩ තමයි දැනට කරගෙන යන්නේ. බලමු අපි මොකද කරන්න පුළුවන් කියලා.